Hello, welcome to my channel. එහෙනම් මාත් එක්ක යමු solo date එකක්. wash එකකුත් දාගෙන මේ විදිහට මම ලෑස්ති වෙන්න ගත්තා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මට හිතුණ චුට්ටක් ඇවිදලා එන්න. ඒ කාලේ මම ගොඩක් බිසි වෙලා හිටියා. ඉතින් මට වෙලාවක් හම්බුනේ නැහැ. ඇවිදින්න යන්න, එළියට යන්න කිසිම දෙයකට වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් මට හිතුණා හම්බෙච්ච නිවාඩුවේ ටිකක් එළියට ගිහිල්ලා ඇවිදලා කරලා හිත රිලැක්ස් කරගෙන එන්න. මේ දවස්වල ගොඩාක් රස්නේ එළියේ. ඒක නිසා දවල් වරුවේ චුට්ටක් අමාරුයි එළියේ ඉන්න. ඒක නිසා මං චුට්ටක් රෑ වෙනකන් ඉඳලා එළියට යන්න හිතුවා. මේ විදිහට මම ලෑස්ති වුණා. මම වැඩි මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. බොහොම චුට්ටයි. ඉතින් මේ විදිහට පොඩි මේකප් එකකුත් දාගෙන ලෑස්ති වුණා. ලංකාවෙන් ඇවිල්ලා ආදරණීයන්ගෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙන්න පටන් අරගෙන දැන් අවුරුදු ගානකුත් ගිහිල්ලා. ඉතින් ලෝකෙ කොහේ ගිහිල්ලා හිටියත් මට නම් ලංකාව තරම් ෆීල් වෙන කිසිම දිහාවක් නැහැ. ඒ ගස් කොළන් වලින් අපිට ලැබෙන සිසිලස, එතකොට නිදහස, ඒ ෆීලිං එක, ඒ වයිබ් එක, ඒකට ඇත්තටම මං හරි ආසයි. ඉතින් මේ විදිහට අපි පිට රටක ගිහිල්ලා ජීවත් වෙන එක, ජොබ් එකක් කරන එක හිතන තරම් ලේසි දෙයක් නන් නෙවෙයි. ඉතින් කොච්චර අමාරු වුණත් කාලයත් එක්ක ටික ටික අපි මේ දේවල් වලට හුරු වෙන්න පටන් ගන්නවා. අන්න මං ලෑස්ති වුණා. ඉතින් මං අද යන්න හදන්නේ ඩුබායි මෝල් එකට. ඉතින් කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් ඩුබායි මෝල් එක කියන්නේ. ඉතින් හැමෝම ආසයි ගිහිල්ලා බලන්න, ඇවිදින්න. මොකද ගොඩාක් shops තියෙනවා. එතකොට water fountain එක බලන්න පුළුවන්. Burj Khalifa එක තියෙනවා. ඒ වගේම aquarium එක තියෙනවා. ලේසියෙන්ම ඉක්මනින්ම යන්න පුළුවන් ඩුබායි මෝල් එකට metro එකේ. ඉතින් මම metro එකේ තමයි ගියේ. මම යද්දිම මෙට්‍රෝ එකක් ආවා. ඉතින් මෙහෙ මෙට්‍රෝ විනාඩි 3ට වගේ තියෙනවා. මේ විදිහට ඩුබායි මෝල් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා යන්න තියෙනවා. ගොඩක් දුර යන්න තියෙනවා ඩුබායි මෝල් එකට. ඉතින් ඒ තරම් දුරයි. මේ විදිහට මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එක්සිට් වෙලා ඩුබායි මෝල් එකට කෙලින්ම යන්න තියෙන්නේ. මම ගියේ චුට්ටක් රෑ වෙලා හින්දා ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒක නිසා බොහොම නිදහසින් ගියා. මේ විදිහට එළිය බලුවාම හරිම ලස්සනයි ලයිට්ස් හින්දා. ඔන්න ඉතින් ඩුබායි මෝල් එකේ එන්ට්‍රන්ස් එකට ආවා. ඩුබායි මෝල් එකේ එන්ට්‍රන්ස් එකෙන් යනවත් එක්කම ඒ දෙපැත්තේ ගොඩාක් shops තියෙනවා. perfume shops, එතකොට ගොඩක් Arabic dresses තියෙනවා. එතකොට jewelry shops, ඒ වගේ ගොඩාක් shops තියෙනවා. ඒ ටිකත් පාස් කරගෙන මෝල් එක ඇතුළට ආවා. මෝල් එකට ඇතුල් වෙලා shops දිහාත් බල මම මේ අනිකට යන්නේ water fountain එක බලන්න. ඉතින් ඩුබායි මෝල් යන කෙනෙක් නම් අනිවාර්යෙන් water fountain එක මිස් කරගන්නේ නැහැ. ඉතින් ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. හැම වෙලේම නැහැ. පැය භාගයකට සැරයක් වගේ පෙන්නනවා. ෆ්ලෝර්ස් ටික බහගෙන ඇවිල්ලා අන්තිමට මම මේ විදිහට මෝල් එකෙන් එළියට ආවා. ඔයා මේ හරියට આવොත් ඔයාට water fountain එක බලන්න වගේම Burj Khalifa එකත් ළඟට බලන්න පුළුවන්.
ඔයාලා හැමෝම දන්නවා වගේම බර්ජ් කලිෆා කියන්නේ ලෝකෙ උසම ගොඩනැගිල්ල. මේ සීනරි එක නම් හරිම ලස්සනයි. ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ දාලා තියෙන ලයිට්ස්, බිල්ඩින්ග්ස් හරිම ලස්සනයි. මේ තැනට આવොත් හරිම නිදහසක් දැනෙනවා. ඉතින් මං ගොඩාක් වෙලාවට එන්න ආසම තැනක් තමයි මේ. දවාලට වැඩිය රෑට තමයි මෙතන ලස්සනටම පේන්නේ. ලස්සනටම බලන්න පුළුවන් රෑට තමයි. මං ඩුබයි මාල් එක ඇතුළ නම් ගොඩාක් ඇවිද්දේ නැහැ. මොකද විශේෂයෙන්ම මං ආවේ වෝටර් ෆවුන්ටන් එක බලන්න, මෙතන ඉන්න චුට්ටක්. ඉතින් මෙතන කාලය ගත කරන්න තමයි ආවේ. ඒක නිසා චුට්ටක් ඇවිද්දා, කරා, වීඩියෝස් ගත්තා. මේ විදිහට බර්ජ් කලිෆා එකේ සැරෙන් ලස්සන ඩිසයින්ස් වැටෙනවා. ඉතින් හරිම ලස්සනයි. ෆොරිනර්ස්ලා ගොඩාක් දෙනෙක් එනවා මෙතෙන්ට බර්ජ් කලිෆා එක බලන්න, වෝටර් ෆවුන්ටන් එක බලන්න, ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, ඒ දේවල් බලන්න. ඉතින් ඒගොල්ලෝ හරිම කැමති. ඔයාලා ඩුබායි විසිට් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් අමතක කරන්න එපා ඩුබායි මාල් එකට එන්න. ඔන්න ටික වෙලාවකින් වෝටර් ෂෝ එක පටන් ගත්තා. ඉතින් මේක තමයි හරිම ලස්සන බලන්න ආසම හිතන දේ. ඉතින් හරිම ලස්සනයි. මේ විදිහට වෝටර් ෂෝ එකක් බලලා මං ලෑස්ති වුණේ චුට්ට වෙලාවක් ඉඳලා ගෙදර යන්න. මොකද රෑ වෙලා හින්දා. ජීවිතේ එකපාරක් හරි මෙතනට එන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක හරිම මෙමරබල් දෙයක් වෙනවා. මම හරිම ආස දෙයක් තමයි මෙමරීස් එකතු කරගන්න. ඉතින් කාලයක් තිස්සේ ඉඳලා මම කරපු දේවල් සහ මම ලබාගත් අත්දැකීම්, මං ගියපු තැන්, හැම දෙයකම මෙමරීස් මං ගාව තාමත් තියෙනවා. ඉතින් මම ආසයි මම යන තැන්, මම එක්ස්පීරියන්ස් කරන දේවල්, ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට මතකයක් විදිහට එකතු කරගන්න. මතක කියන දේවල් වලට එක්ස්පයිරි ඩේට් එකක් නැහැ. ඒක නිසා ඔයාට ලැබිලා තියෙන අවස්ථාවේ ඔයා උපරිමයෙන්ම ප්‍රයෝජනය ගන්න. කාර්යබහුල ජීවිතෙන් මොහොතකට මිදිලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න හොඳම අවස්ථාවක් තමයි මේක. මේ විදිහට මගේ දවසත් නිමා වුණා. සුපුරුදු පරිදි මෙට්‍රෝ එකේ මම ආපහු ගෙදර යනවා. ආපහු අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.